මිත්‍රෝ මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අද ඔයාලට තවත් ගොඩාක් වටින වීඩියෝ එකක් අරගෙන තමයි මම ඔයාලව හම්බ වෙන්න ආවේ. අපි හැමෝම දන්න දෙයක් තමයි අපේ රූපය. එහෙම නැත්නම් අපේ ලස්සන වැඩි කරන්න ප්‍රධානම වශයෙන් අපිට අවශ්‍ය වෙන දෙයක්. ඒ තමයි අපේ කොණ්ඩේ. එහෙම නැත්නම් හිස කෙස් කියලා කියන්නේ. ඉතින් අපේ පෙනුමට, ඒ වගේම අපේ පෞරුෂත්වයට, ඒ වගේම මේ හැම දෙයකටම වැදගත් වෙන දෙයක් තමයි ඉතින් අපේ කොණ්ඩේ කියලා කියන්නේ. ඉතින් කොණ්ඩේ ගැන කතා කරනකොට ඔයාලා වගේම මමත් ඉතින් මගේ කොණ්ඩේට කරන්න පුළුවන් හැම දෙයක්ම හැම ෆැෂන් එකක්ම කරලා තියෙනවා, කලර් කරලා තියෙනවා, රීබොන් කරලා තියෙනවා, ඒ වගේම ස්ට්‍රේට් කරලා තියෙනවා, මේ හැම දෙයක්ම කරලා තියෙනවා. හැබැයි ඉතින් අන්තිමට මම තේරුම් ගත්ත දෙයක් තමයි මම දන්නේ නැහැ ඒක වයසත් එක්කද කොහමද කියලා මගේ ස්වභාවික කොණ්ඩේ. ඉතින් මට ස්වභාවිකව තියෙන්නේ මෙන්න මේ කොණ්ඩේ. මට තියෙන වේවි ගෑ එකක්. ඉතින් අද වෙනකොට මේ තියෙන්නේ මගේ ස්වභාවික කොණ්ඩේ 100%ක් මම මුකුත්ම කොණ්ඩේට කරලා නැහැ. ඉතින් මට හිතෙනවා මේ කොණ්ඩේ ලස්සනයි කියලා. ඉතින් මේ කොණ්ඩේ යන එකට විවිධ හේතු බලපාන්න පුළුවන්. මගේ උනත් ඉතින් වයස ගත වීමත් එක්ක අද වෙන විට මගේ කොණ්ඩේත් තිබුණට වඩා ගොඩක් වෙනස්. ඉතින් ඉස්සර මටත් ලස්සන දිග කොණ්ඩයක් තිබ්බා. හැබැයි ඉතින් කාලෙත් එක්ක මේ දේවල් වෙනස් වෙනවා. මහර විට ඉතින් අපේ වයසත් එක්ක අපිට ඇදෙන ලෙඩ රෝග නිසා, ඒ වගේම අපේ ශරීර අභ්‍යන්තරයේ වෙන වෙනස්කම් නිසාත් කොණ්ඩේ යන්න ගන්නවා. ඉතින් ඒ වගේම තමයි මම නම් ලංකාවේ ඉඳලා මේ වෙන රටකට ආවට පස්සේ මම මේ රටේදී ඉතින් අපි ගොඩක් වෙලාට හොට් වෝටර්නේ භාවිතා කරන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් උණු වතුර නිතරම භාවිතා කරද්දී අපේ කොණ්ඩේ තුනී වෙනවා. ඒ වගේම කොණ්ඩේ යන්න බලනවා. ඒ වගේම වතුර වල තියෙන සමහර කිමිකල්ස් නිසාත් අපේ මේ කොණ්ඩේ අකලට හැලෙනවා. ඉතින් මේ දේවල් වලටත් මමත් මුහුණ දීලා තියෙනවා. ඉතින් මගේ කොණ්ඩෙත් ගොඩාක් යන්න ගත්තා මම මේ රටට ආවට පස්සේ. හැබැයි ඉතින් අද වෙන විට යම් තාක් දුරට ඒක පාලනය කරලා නැවතත් මගේ ස්වාභාවික කොණ්ඩේ ලස්සනට වවා ගන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඒ ගැනයි. විශේෂයෙන්ම මගේ දුවගේ කොණ්ඩේ මම කොහොමද ලස්සනට තියාගන්නේ, යාගේ කොණ්ඩේ මෙච්චර දිගට ලස්සනට කොණ්ඩේ වවාගත්තේ කොහොමද, ඒ සඳහා මම එයාගේ කොණ්ඩේට කරන ස්වභාවික සත්කාර මොනවද කියලා තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මට දුවෙක් ඉන්නවා නම් එයාගේ කොණ්ඩේ ලස්සනට දිගට වවා ගන්න කැමති නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් මගේ දුව ගැන කිව්වොත් එයා ඉපදුණු දවසේ ඉඳලම එයාගේ තියෙන ස්වභාවික එයාට ලැබිච්ච කොණ්ඩේ තමයි අද වෙනකම්ම තියෙන්නේ. නමුත් මම මාස 3කට හෝ 6කට පාරක් එයාගේ කොණ්ඩේ ට්‍රිම් කරනවා, කට් එකක් කරනවා. මොකද එතකොට තමයි නැවත ස්වාභාවික කොණ්ඩේ හොඳට වැවෙන්නේ සහ කොණ්ඩේ පෝෂණය වෙන්නේ. ඉතින් ඒ ඇරෙන්න අද වෙනකන් එයාගේ කොණ්ඩේ මම කවදාවත් සම්පූර්ණයෙන් ඉවත් කරලා නැහැ. ඇත්තට මේ මට ඕන නිසාම නෙවෙයි, මගේ දුවත් හරිම ආසයි කොණ්ඩේ වවන්න. එයා කොණ්ඩේට හරි ආදරේ. ඉතින් ඒ නිසාම තමයි මට පුළුවන් වෙලාවට මම අඩු ගානේ මාසයකට දවසක් දෙකක් හෝ සති දෙකකට සැරයක් මේ සත්කාරය යාගේ කොණ්ඩේට කරනවා. 100ක් ස්වාභාවික විදිහට ඔයාගේ කොණ්ඩේ වවා ගන්න, ලස්සනට නිරෝගීව තියාගන්න පුළුවන් අපූර්ව ක්‍රමයක්. ඉතින් මගේ දුවගේ කොණ්ඩේ මම කොහොමද වවා ගත්තේ, ලස්සනට යාගේ කොණ්ඩේ මේන්ටේන් කරන්නේ කොහොමද, එයාගේ කොණ්ඩේට මම කරන මේ සත්කාර මොනවද කියලා තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව මුලින්ම බලමු අපි මේ මම බබාගේ හෙයා එකට භාවිතා කරන මේ අපූර්ව හෙයා සීරම් එක කොහොමද හදාගන්නේ කියලා. සීරම් එක හදාගන්න මුලින්ම මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට වතුර ටිකක් මම එකතු කරගන්නවා. ඊට පස්සේ උළුහල් මේස හැඳි දෙකක් මම ඒකට එකතු කරගෙන කරපිංච මිටක් විතර එකතු කරගන්නවා. මේක විනාඩි 10ක් විතර හොඳට බොයිල් කරලා මෙන්න මේ වගේ වතුර ටිකක් හිඳුනම මම මේකට ඔලිව් ඔයිල් ටිකක් දාගන්නවා. ඊට පස්සේ මේක නිවෙන්න තියලා පෙරාගෙන මේ විදිහේ ස්ප්‍රේ බොටල් එකකට දාගන්න තමයි ඔයාලට තියෙන්නේ. මම ඉතින් මාසෙකට සැරයක් හෝ දෙපාරක් මේ සත්කාරය බබාගේ කොණ්ඩේට කරනවා. මම හිතනවා ඒ නිසා තමයි මේ වගේ ලස්සනට එයාගේ කොණ්ඩේ මේ විදිහට නිරෝගීව තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මුලින්ම මම කරන්නේ මේ විදිහේ පනාවක් අරගෙන කොණ්ඩේ හොඳට පීර ගන්නවා. මේ විදිහට පීර ගන්න. හොඳට කොණ්ඩේ පීරගෙන අතු අර උළුහල් සීරම් එක, මේ සීරම් එක දැන් මේක නිවුණාට පස්සේ මේ වගේ බොටල් එකකට දාගෙන මම තියනවා. මේක හොඳට මේ විදිහට මික්ස් කරගෙන මුලින්ම මම කරන්නේ බබාගේ මේ විදිහට කොණ්ඩේ හොඳට හිස් කබලට වදින විදිහට මෙහෙම කොණ්ඩේ හොඳට
දෙපැත්තට කරලා මේ විදිහට විස්කබ් වලට හොඳට වදින විදිහට මේක ස්ප්‍රේ කරගන්න. මේ විදිහට රූට්ස් වලට හොඳට ස්ප්‍රේ කරගන්න. ඊට පස්සේ මුළු කොණ්ඩේටම මේ විදිහට ස්ප්‍රේ කරගන්න. සම්පූර්ණයෙන්ම වදින විදිහට හොඳට ස්ප්‍රේ කරගන්න. මේ විදිහට විශේෂයෙන්ම හොඳට විස්කබ් වලට වදින විදිහට ස්ප්‍රේ කරගන්න. අඩුම ගානේ දවස් 2ක් 3ක්වත් කරන්න. එතකොට ඔයාලට ගොඩාක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි. හොඳට කොණ්ඩේ හැමතැනටම යන විදිහට සීරම් එක ඇප්ලයි කරාට පස්සේ මෙහෙම කොණ්ඩේ බැඳලා විනාඩි 20ක් වගේ කාලයක් හොඳට සීරම් එක කොණ්ඩේට කියන්නේ කොණ්ඩේට උරා ගන්නකම් මේ විදිහට තියලා තියන්න. ඒ විදිහට විනාඩි 20ක් විතර කොණ්ඩේ තිබ්බට පස්සේ මේ තියෙන්නේ ස්වාභාවික කෝමාරිකා. ඉතින් කැල්ලක් අරගෙන මේක හොඳට පිරිසිදු කරගෙන මේකේ ජෙල් එක මම දැන් වෙන් කර ගන්නවා. මේ විදිහට මම වෙන් කරගත්ත කෝමාරිකා විෂ ටික පිරිසිදු පොල් තෙල්. පිරිසිදු පොල් තෙල් මේස හැන්දක් එකතු කරගෙන මේක හොඳට මික්ස් කර ගන්නවා. මේක තමයි මම බබාගේ හෙයා එකට දාන මාස්ක් එක. මාස්ක් එක රෙඩි මේ විදිහට තමයි තියෙන්නේ. මම දැන් මේක කොණ්ඩේ ඇප්ලයි කරගන්න යන්නේ. දැන් විනාඩි 20කට පස්සේ තමයි මාස්ක් එක මම කොණ්ඩේට දාගන්නේ. මම මාස්ක් එක මේ විදිහට මගේ අතින් අරගෙන මේ විදිහට කොණ්ඩේට ආලේප කරගන්න. හොඳට මේ සම්පූර්ණයෙන්ම කොණ්ඩේට තවරන විදිහට ආලේප කරගන්න. කරාට පස්සේ මේ විදිහට හොඳට කොණ්ඩේ ඔක්කොටම වදින විදිහට ඔයාලට පුළුවන් ඇඟිලි තුඩු වලින් මේ විදිහට පොඩ්ඩක් මසාජ් කරන්න. හොඳට විදිහට මසාජ් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. විනාඩි 5ක් වගේ මෙන්න මසාජ් කරාම අපේ රුධිර ගමනාගමනයත් ක්‍රමවත් වෙනවා. ඒ මගින් ඔයාගේ අලුතෙන් කොණ්ඩේ කේශනාලිකා වැවෙන එකට ඒක ගොඩාක් ලොකු උදව්වක් වෙනවා. නිසා පුළුවන් නම් මේ විදිහට මසාජ් කරන්න අමතක කරන්න එපා. මේ හෙයා මාස්ක් එක විනාඩි 20ක් වගේ කාලයක් අර විදිහටම තියන්න. හොඳට කොණ්ඩේට උරා ගන්නකම් මේක විනාඩි 20ක් විතර තියලා වොෂ් කරගන්න තමයි තියෙන්නේ. දැන් මම වොෂ් කරගෙන අවිලා තියෙන්නේ හෙයා එක දුවගේ. මේ තියෙන්නේ වොෂ් කරගෙන ඩ්‍රයි කරගත්තාට පස්සේ කොණ්ඩේ. ඒ වගේම තමයි තවත් වැදගත් දෙයක් කියන්න ඕනේ. ඔයා කොණ්ඩේ කොයි වෙලාවකවත් අපි නෑවට පස්සේ කොණ්ඩේ තෙත ගතියෙන් තියෙනකොට කෝම් කරන්න යන්න එපා. කියන්නේ පීරන්න යන්න එපා. අනිවාර්යයෙන්ම කොණ්ඩේ වේලෙනකන් ඉන්න. වේලුණාට පස්සේ පීරන්න. එහෙම නැත්නම් ඔයා තෙත පිටින් කොණ්ඩේ පීරන්න ගියොත් තමයි ගොඩක් වෙලාවට වගේ කොණ්ඩේ කැඩලා ගැලවිලා යන්නේ. ඒක ගොඩාක්ම හොඳ නැති දෙයක් තමන්ගේ කොණ්ඩේට. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා කොණ්ඩේ පීරන්න කලින් කොණ්ඩේ වේලගෙන ඉන්න. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ඒක. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා ආගන් ඔයිල්. ආගන් ඔයිල් කියලා කියන්නේ අපේ කොණ්ඩේ වවා ගන්න, ඝනකම් කරගන්න, ඒ වගේම කොණ්ඩේට හොඳ ෂයින් එකක් ගන්න අපිට ගොඩක් උදව් වෙන ඔයිල් එකක්. ඉතින් ගොඩාක් බෙනිෆිට්ස් අපිට ලැබෙනවා මේකෙන්. මම දැන් මේකෙන් මේ විදිහට ටිකක් අතට අරගෙන මේ විදිහට හොඳට මගේ ඇඟිලි තුඩු වලට අරගෙන දුයි කොණ්ඩේ ඇප්ලයි කර ගන්නවා මේ විදිහට. මේක හරිම සුවඳ ඔයිල් එකක්. ඒ වගේම තමයි ගොඩාක් ප්‍රයෝජන අපිට ලැබෙනවා අපේ හිස කෙස් වලට. ලස්සනට කොණ්ඩේ වැවෙන්නේ. ඒ වගේම ඝනකමට. ඒ වගේම කොණ්ඩේට හොඳ ෂයින් එකක් දෙනවා. ගොඩක්ම හොඳ ආගන් ඔයිල් එකක් තමයි මොලොක්කොන් ආගන් ඔයිල් එක. ඉතින් ඔයාලට පුළුවන් නම් අනිවාර්යෙන් මේ විදිහට කොණ්ඩේ
සත්කාර කරනකොට මේ ඔයිල් එකත් යූස් කරන්න අමතක කරන්න එපා. ගොඩාක් හොඳ රිසල්ට් තියෙන ඔයිල් එකක් තමයි මේක. ඉතින් අවසාන වශයෙන් මම කරන්නේ මේ විදිහට මුළු කොණ්ඩෙම හොඳට ආගන් ඔයිල් එක ආලේප කරගන්න එක. ඔයාලට පේනවා ඇති ලස්සන ෂයින් එකක් කොණ්ඩේට ඇවිල්ලා තියෙනවා. හොඳ පෝෂණීය පාටක් තියෙනවා. තිබ්බට වඩා කොණ්ඩේ ලොකු වෙනසක් මේ සත්කාර වලින් මේ ස්වභාවික සත්කාර වලින් කරගන්න පුළුවන්. මේ විදිහට තමයි ඉතින් මගේ දුවගේ කොණ්ඩේ ලස්සනට දිගට වවාගෙන පවත්වගෙන යන්න මම ස්වාභාවිකව එයාගේ කොණ්ඩේ වෙනුවෙන් කරන ට්‍රීට්මන්ට් එක තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් මේක පොඩි බබාලට විතරක් නෙවෙයි අපිට උනත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මටත් ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙන අපූර්ව සීරම් එකක් සහ එයා මාස්ක් එකක් තමයි මේ මම හොද ඔයාලට කියලා දුන්නේ. අත් මේ විදිහට අක්කලට කොණ්ඩේ ගැලවිලා යන එක නිසා දුකින් ඉන්න කෙනෙක් නම් ඔන්න මේ ක්‍රමේ try කරලා බලන්නකෝ. ඉතින් එහෙමනම් ඔයාලත් මේ ක්‍රමේ try කරලා බලලා ඔයාලගේ රිසල්ට් මට කියන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට මොනවා හරි ප්‍රයෝජනවත් යමක් දැනගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලත් එහෙම හිතනවා නම් ඔයාගේ යාළුවෝ එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ආදරෙන් ආරාධනා කරනවා මගේ Beauty with Ru channel එක තාම subscribe කරලා නැත්නම් ආදම subscribe කරලා පහලින් තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒක මට ලොකු උදව්වක් මගේ වීඩියෝස් ඉස්සරහට කරගෙන යන්න. ඒ වගේම හැමදාම මාත් එක්ක එකතුලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි, ගොඩාක් ආදරෙයි. එහෙනම් මේ වගේ තවත් වටින වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.